ධර්ම දේශනාව සඳහා নমස්කාර පූර්වක ගෞරවයෙන් අපි ඇරයුම් කරන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශ්‍රී රාමඤ්ඤනිකායේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන ධජ මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නා වූ යනේ අරිය ධම්ම මහතෙරුන් වහන්සේටයි. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්සක මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයටයි සියල්ල සර්ව ප්‍රකාරයෙන් දන්නවා. සර්වඥතා ඥානයේ සමන්වාගත නිසයි. මේ සර්වඥයන් වහන්සේ වෙත බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එනවා නොයෙක් විදිහේ ප්‍රශ්න ගොතාගෙන. සමහර විට වාද කිරීමේ චේතනාවෙන් එනවා, සමහර විට යමක් අහගෙන ආબોධ කර ගැනීමේ චේතනාවෙන් ප්‍රශ්න කරන්න එනවා. ඒ විදිහේ අවස්ථාවකුයි මේ දේශනාවට මාතෘකාව. සරුවඥන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ රටවල් 5කට අධිපති පසේනදී කොසෝ රජතුමාණන්ගේ රාජධානියේ සිටියා තෝදෙය කියලා බ්‍රාහ්මණ පඬිවරයෙක්. ඒ කියන්නේ රජතුමාට සේවය කරන, අනුශාසනා කරන, බොහෝ ප්‍රසිද්ධ, බොහෝ ධනවත්, නිදහංගත ධනෙම තියෙන 87 කෝටියක ධනෙ. ඒසා විශාල දානපති කියන්නේ ධනපතියෙක්. එතුමාට රජතුමා දීලා තිබෙන නින්දගමක්. ඒ නින්දගමට කියන්නේ තුදී කියන ගම. තුදී කියන මේ නින්දගමේ අධිපති නිසා එතුමාගේ නම බහෝසෙන් කියන්නේ තෝදෙය බ්‍රාහ්මණතුමා කියලා. හැබැයි කවදාකවත් දන් දීලා පුරුද්දක් නැහැ. වැඳ නමස්කාර කිරීමේ පුරුද්දක් නැහැ සිල්ලුතුන්ට. තමන්ගේ එකම පුතෙක් හිටියා සුභ මානවකයා කියලා. සුභ මානවකයා බොහෝම දර්ශනීය රූප සම්පත්තියක් ඇති වාසනාවන්ත දරුවෙක්. දුටු අංගිත පහදින මේ සෝබන ශරීර සම්පත්තියක් ඇති නිසා කවුරුත් කියන්නේ සුභ කියලා. සුභ මානවකයා. මේ තෝදෙය බ්‍රාහ්මණයාගේ මේ පුත්‍රවන්ට අඩමාසයකට වරක් සෙනග රැස් කරනව නෑදෑයෝ. රැස් කළා ඒ නෑදෑයන් මැද්දේ මේ පුතාට අනුශාසනාවක් කරනවා. අංජනානං khයන් දිස්වා උපචිකානං ච ආචයං මඳුනං ච සමාහාරා පඬිතෝ ධර්මාවසං කියලා. ඒ කියන්නේ මේ ඇහි ගාන අඳුන් කෑල්ල ඉස්සර තියෙනවා අඳුන් කියලා බෙහෙතක්. ඇහි ගාන එක මේ පොඩි කූරු. බෙහෙත් කූරු. ඒක ගාන්න දවසක් පාසාම ටිකෙන් ටික ගෙවෙනවා. අමුතුවෙන් වැඩෙනවනේ ගෙවෙනවා. ඒ වගේම වේයෝ තුඩකින් පස් බිඳුව ගෙනල්ලා ලොකු තුඹස් බඳිනවා. ඒකම මීමැස්සෝ තමන්ගේ තුඩකින් මල් රොන් ගෙනල්ලා බොහොම ප්‍රණීත මී පැණි බඳිනවා. ඒ වාගේ ඥානවන්තයා දීමෙන් වැළකී රැස් කිරීම කළ යුතුයි කියලා. ඒ නිසා තමන්ගේ පුතාටවත් කිසිම පින්කමක් කරන්න ලැබුණේ නැහැ. ඔහු ඉතින් තමන් සැපෙන් ජීවත් වුණා, ඉගෙන ගත්තා.
ත්‍රිවේදයේ ගණගෙන ඉන්න කාලයේදී මේ තිපේතුමා දුටුවන්ට බොහෝම ගර්හා කරනවා. දොස් කියනවා. ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට බැනවදිනවා. බුදුරජාණන් වහන්සේ වුණත් එකලා වඩිනකොට මේ අප්‍රසිද්ධ විලාසයෙන් බනිනවා. එහෙම ඉඳලා ඔහුගේ අකාලේ ඉවර වෙලා මැරිලා ගිහින් ඒ ගෙදරම බලු පැටියෙක් වුණා. ඒ බලු පැටියා දුටු දාසේ පටන් මේ සුබ මානවකයා පුදුම ආදරයක්. මේ බලු පැටියා සුවඳ පැනින් නාවනවා. තමන් අනුභව කරන විදිහටම ආහාර පාන දෙනවා. හොඳ ඇඳක සතක් පොවනවා. මේ විදිහට මේ බලු පැටියා හදා වඩා ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ සෑම අලුයම් කාලෙකම 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාට සමවැදී ඉන්නේගී බුදු ඇසින් ලෝකයේ දෙස බලනවා. බුදු ඇස කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි, වෙන කිසිම ශ්‍රාවක කෙනෙකුට පිහිටන්නේ. පසේ බුදු කෙනෙකුන් වහන්සේටවත් පිහිටන්නේ. අර අසාධාරණ ඥාන හයෙන් දෙකක් තමයි මේ බුදු ඇස කියන්නේ. ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආසයනුසේ ඥාන කියන දෙකට කියන බුදු ඇස කියලා බුද්ධ චක්කු. මේක විහිදුවනවා දසදහසන් ලෝක ධාතු හිම දක්වා. ඒ දවසේදී දවල් කාලයේදී ධර්ම දේශනා කළොතු අය මාර්ගඵල නිවන් ලබන ඒකට මැවී පේනවා. උන්වහන්සේට මැවී පෙනුණා මේ සුබ මානවකයා. ਉਹ මාර්ගඵල ලබන කෙනෙක් නෙමෙයි ඒ ජීවිතේ. නමුත් ඔහු නිසා ලොකු ධර්ම දේශනාවක් කරන්න වෙනවා. ඒක මේ ලෝකවාසීන්ට බොහෝ උපකාර වෙන දේශනාවක් කියලා උන්වහන්සේගේ නුවණට වැටුණා. ඒ නිසා සුබ මානවකයා උදේ ගෙදරින් පිට වෙච්ච අවස්ථාවක සරුවක්ඥන් වහන්සේ කිසි භික්ෂුන් වහන්සේ නමක් නැතුව තමන් වහන්සේම එකලාව පිණ්ඩපාත වැඩියා. දෙපිළිවෙලින් පිරිසුඟා වඩිනකොට කවදාකවත් දංහන්දක් නොදුන් විරු මේ තෝදයේ බ්‍රාහ්මණතුමාණන්ගේ නිවසේ මිදුලටත් වැඩියා. එනකොට මේ බලු පැටිය ඇඳෙන් බැහැලා බුරාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ කතා කළා, තෝදයේ බ්‍රාහ්මණතුමනි, ඔබ මනුලොව ඉඳිද්දීත් මටත් මගේ ශ්‍රාවකයන්ටත් බොහෝ කියලා නිතර බැන ඉඳලා දැන් බලු පැටියෙක් වුණා නේද? අදත් මට බුරාගෙන ඇවිල්ලා ඔබ අවීචියට යනවා නේද කිව්වා. ඒ කියනකොට මේ බලු පැටියට සංඥාවක් ඇති වුණා. මේ කාරණේ ගැන මතක් වුණා. ඔහු අකුටු වේගන ගිහිල්ලා අර ලිපේ අලු මැත්තේ වැතිර ගත්තා. කිසි කෙනෙකුට බැරි වුණා ඔහු ඇඳට ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියා. ටික වෙලාවකින් සුබ මානවකයා ගෙදරට ආවා. එතකොට මේ බලු පැටියා අලු ගොඩේ නිදාගෙන ඉන්නවා දැකලා කාගෙනුත් ඇහැවා, කවුද මේ බලු පැටියාව මේ අලු ගොඩට දැම්මේ? අනේ නෑ, අපි කවුරුත් නෙමෙයි, ඒ සතා ඇවිල්ලා වැතිර ගත්තා. මොකද හේතුව? මේ භවශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩිය උන්වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කළා. ඒ මොහොතේදී මේ බලු පැටියා මෙහෙම ඇවිල්ලා නිදාගත්ත අලු ගොඩේ. ඉතින් ඒ වෙලාවේ මේ සුබ මානවකගේ හිතේ ලොකු වේදනාවක් ආවා. මගේ පියතුමා බඹලව උපන්නේ. මගේ පියතුමා අධිවේ බ්‍රහ්මාගම. ඇයි මේ භවත් ගෞතමයන් වහන්සේ කටට ආවක් කියන්නේ මගේ මේ බලු පැටියාට මගේ පියාගෙනම කිව්වේ ඇයි? මම දැන් ගිහිල්ලා මේ ගැන ප්‍රශ්න කරනවා කියලා Tamanට පහසු වෙලාවක ගියා බුදුරජාණන් වහන්සේ දකින්න. ගිහිල්ලා ඉතින් වේදනා හිතින්ම කතා කළා. තවත් ගෞතමයන් වහන්සේ, මගේ පියතුමා හොඳ බ්‍රහ්ම භක්තිකයෙක්. එතුමා උපන්නේ බඹලව. ඇයි මේ බලු පැටියාට මගේ පියාගේ නම කියලා කතා කරේ? භාග්‍යතුන් වහන්සේ ඉතින් බොහොම කරුණාවෙන් පිළිතුරක් දුන්නා. සුබ මානවකයේ, ඔබේ පියතුමා ඔබට නොකියපු යම්කිසි නිදහන් වස්තු ගැන අහලා තියෙනවද? ඔව්, මං කරුණු 4ක් අහලා තියෙනවා. මං තියෙන තැන දන්නේ නැහැ. එහෙමනම් පැන්නුමුසු කිරිබතක් හදන්න. කිරිබතක් හදලා මේ බලු පැටියා නාවලා කවන්න. කවල්ලා ටිකක් සතෙපෙන්න නිදා ගන්න දෙන්න. හොඳට නිදි ගියාට පස්සේ සාතගාලා කියන්නේ, පියාණන් වහන්සේ, මට නොකියපු අසවල් මේ නිදහන් වස්තු 4 කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ බලු පැටියා අද නින්දෙන්ම නැගිට්ටා. නැගිටලා ඒ තියෙන තැන් පහවුරු ගාලා දැක්කුවා. සුබ මානවකයා ඒ තැන් හාරලා බැලුවම ඒ සියල්ල තිබුණා. එක තැනක ලක්ෂයක් අගනා රම් මාලයක්. එක තැනක රම් මිරිවැඩි සංගලක් ලක්ෂයක් වටිනවා. තවත් තැනක රත්තරන් පාත්‍රයක් ලක්ෂයක් වටිනවා. තවත් තැනක රන් කහවණු ලක්ෂයක්. මේම වස්තු 4ක් ලැබුණා. එතකොටයි මේ සුබ මානවකට නුවණ පහළ වුණේ. මේ තථාගතයන් වහන්සේ කියන්නේ භවාන්තරයෙන් වැසී තියෙන දේවල් පවා දන්න කෙනෙක් නේ.
මීට ඉස්සර කවදාකවත් මේ වාගේ ශාස්ත්‍රූ කෙනෙක් මම දැකලා අහලා නැහනේ. මම දැන් යන්න ඕන මගේ හිතේ ඉගෙන ගන්න කාලේ ඇති වෙලා තියෙන ප්‍රශ්න 14ක්. මම මේක විසඳ ගන්න ඕනේ කියලා පිරිසිදු හිතින්ම ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බොහොම ආචාර කරලා කුඩා මිටි අස්නික වාඩි වුණා. වාඩි වෙලා ඉතින් බොහොම ගෞරවයෙන් අසා සිටියා ස්වාමීනි මට යමක් අහගන්න අවසරද? ඔව් අහන්න. ස්වාමීනි මම කුඩා කාලේ ඉගෙන ගන්න කාලයේදී මගේ හිතේ ඇති වුණ ප්‍රශ්න 14ක් කවුරුත් මේකට මට නිසි උත්තර දුන්නේ නැහැ. මොකද්ද මේ ප්‍රශ්න 14? මේ මිනිසයන් අතර සමහර කෙනෙක් බොහෝම අඩු කාලෙන් මිය යනවා. අල්පායුෂ්කයි. සමහර කෙනෙක් බොහෝම සැපසේ දීර්ඝාස විඳිනවා. මේකට හේතුවක් තියෙන්න ඕනේ. සමහර කෙනෙක් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ බොහොම රෝගාබාධ වලින් පෙළි ඉන්නවා. සමහර කෙනෙක් බොහොම නිරෝගීව වාසය කරනවා. මොකද මේකට හේතුව? ඒකම සමහර කෙනෙක් ඉන්නවා බොහොම දුර්වර්ණයි බලන්න අප්‍රියයි. තමන්ගේ මවතුමියට පවා දකින්න අප්‍රියයි. අප්‍රසන්නයි. තව කෙනෙක් ඉන්න බොහොම ලස්සන ශරීර. මොකද මේ වෙනස? ඒ වගේ භවත් ගෞතමයන් වහන්සේ මේ මනුලොව ඉන්නවා සමහර කෙනෙක් කිසියම් පිහිටක් නැති. අවාසනාවන්ත පුජ්‍යලේ ඉන්නවා තමන්ද කියලා කිසිම පිහිටක් කාගෙන්වත් නැහැ අල්පේශාක්‍යයි. සමහර ඉන්න බොහොම පිරිවර සම්පන්න මහේශාක්‍යව ජීවත් වෙනවා. මොකද මේකේ වෙනස? ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකයේ සමහරු ඉන්නවා බොහොම නීච කුල. ඔය චණ්ඩාල වැනි බොහොම නීච කුල වල ඉපදලා ඉන්නවා. සමහර කෙනෙක් ඔය ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී උසස් වංශවත්ව ජීවත් වෙනවා. මොකද මේකේ වෙනස? ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා කිසියම් තම සතේක වටිනාකමක් නැහැ, දේපලක් නැහැ, බොහොම දුප්පත් අසරණ දිලින්දෝ ඉන්නවා. තවත් සමහර ඉන්නවා බොහොම ධන සම්පත් ඇති, ධාන්‍ය ඇති අය ඉන්නවා. පොහොසත් අය ඉන්නවා. මොකද මේකේ වෙනස? ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ ඉන්නවා ඒ මිනිසයන් අතරම ඉන්නවා බොහොම දුෂ්ප්‍රඥ කියන්නේ කිසිම නුවණක් වැදගැන්මක් නැහැ. දිශා අනුදිශාවත් උඩට තේරෙන්නේ නැහැ. මේ නැගෙනහිර මේ දකුණ බටහිර උතුරවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ අය අතර නොදන්නා නුවණ නැති ඇත්තොත් ඉන්නවා. ඒ අතර බොහෝම කුසාග්‍ර බුද්ධිමතුන් ඉන්නවා. බොහෝම ගැඹුරු දේවල් පවා වටහාගෙන ඉන්නවා, අවබෝධ කරගන්නවා, සෙනිකව වැටහෙනවා. ඒ වගේ ප්‍රඥාවන්තයෝ ඉන්නවා. ස්වාමීනි මෙන්න මේ කාරණා 14. ඒ කියන්නේ අල්පායුෂ්ක වීම, දීර්ඝායුෂ වීම දෙකයි. රෝගියෙක් වීම, නිරෝගී වීම දෙකයි. ඒ වගේම දුර්වර්ණ වීම, වර්ණවන්ත වීම දෙකයි, හයයි. අල්පේ ශාක්‍ය වීම, මහේ ශාක්‍ය වීම තෙන දෙකයි. ඒ වගේම නීච කුලවල ඉපදීම, බොහොම වසස් වංශවත්ව ජීවත් වීම. ඒ වගේම නිර්ධන වීම කියන්නේ දිලිඳු වීම, බොහෝ ධනවත් වීම. ඒ වගේම නුවණ නැති කෙනෙක් වීම, බොහෝ වාසනාවන්ත ප්‍රඥාවන්තයෙක් වීම. මේ කාරණා 14 මට පැහැදිලි කර දෙන්න කිව්වා. බුදුරජාන් වහන්සේ දන්නවා මෙයා මේ වංශයේ වශයෙන් උත් බොහොම ආඩම්බරයි. උසස් වංශවත් කෙනෙක් බ්‍රාහ්මණ විස්කොලයේ. ඒ වගේම ඉගෙනීම් අතරිනුත් මොහු බොහෝ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම රූපේනුත් මොහු මානාධිකයි. මේ වගේ කෙනෙකුට එකපාරටම කිව්වම ඒක ගණන් ගන්නෙ නැහැ. ඒ නිසා තේරෙන්නේ නැති හැටියට කෙටිමම කියන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මාතෘකාව ඉදිරිපත් කළා. කම්මස්ස කාමානව සත්තා, කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණා, කම්මං සත්‍යේ විභජති යදිදං හීන පනීතතාය කියන මේ මාතෘකාව ඉදිරිපත් කළා. ඒක හරියට රංගරුවන් ගබඩාවක් දොර වහලා තියෙනවා වගේ තමයි අර පුජ්‍යලයට වැටහුනේ. මේ කියපු මාතෘකාවේ ගැඹුරු තේරුම් තියෙන්න ඕනේ. මේක මට තේරෙන්නේ මට වැටහෙන්නේ නැහැ කියන එක දැන් ඉතින් ඔහුගේ අර මාන්නාධික සිතට වැටහීමක් ආවා. මේක මම විස්තර වශයෙන් අරගන්න රුවන් ගබඩාවේ දොර අරවා ගන්නවා වගේ මේක විස්තර වශයෙන් මම අහගන්න ඕනේ කියලා බොහොම නිහතමානීව කිව්වා. භවත් ගෞතමයන් වහන්සේ මට නම් මේක තේරුම් ගන්න අපහසුයි. කරුණා කළා, අනුකම්පා කරලා මේක විස්තර වශයෙන් මට පහදා දෙන්න මැනව කිව්වා. භාග්‍යතුන් වහන්සේත් බොහොම කරුණාවෙන්, බොහොම මෛත්‍රියෙන් දේශනා කළා. එසේනම් මානවකය
හොඳින් අහගන්න. සාදුගං සුනෝහිම තාම හොඳින් අහගන්න. මනසිකාරෝ හොඳින් මෙනෙහි කරමින් අහගන්න. මන් දේශනා කරන්නම් කියලා පාදා දුන්නා. මානවකයේ ඔබටත් අපටත් කාටත් මේ ලෝකේ දකින්න තියෙනව නේද? බොහෝම කෙටි කාලයක් ජීවත් වෙලා මේ පරලෝ යන අය. සමහර දරුවෝ ඉන්න උපන් මොහොතේම මේ යනවා. සමහර දවසක් දෙකක්, සතියක් දෙකක්, මාසයක් දෙකක් ගිහිලා මේ යනවා. සමහර ඉන්න අවුරුද්දක් හමාරක් ඉඳලා මේ යනවා. ඔය වාගේ නීම පරමාස විඳින්න නැතුව අඩු කාලයකින් පරලෝ යනවා. ඒ වගේ තවත් සමහර ඉන්නවා නේද? බොහොම දීර්ඝාස වින්දනය කරනවා. කිසිම ලෙඩක් දුකක් ඇත්තේ නැහැ. බොහොම නිරෝගී. දීර්ඝාසයි. මොකද මේක හේතුව අර අල්පායුෂ්ක වෙන්න හේතුව මේ ලෝකයේ සමහර මිනිස්සු අපි කාටවත් දකින්න ලැබෙනවා ප්‍රාණඝාත බහුලයි. ඒ කියන්නේ සතුන් නිතරම මරා ගන්නවා. කුරු භූමියකවත් දකින්න බැව මරා දානවා. මස් කෑමට මරා දානවා, තරහට මරා දානවා, නොයෙක් ක්‍රම වලින් සතුන් මරනවා. අවියාවුද වලින් තාත් නොයෙක් දේවල් වලින් මරා දානවා. කිසිම අනුකම්පාවක් නැහැ, සත්‍ය කරුණාවක් නැහැ. ඉතින් ඒක කර්මයේ බහුල වශයෙන් කරපු තැනට මරණාසන්න ඕක මතක් වෙනවා. මං අතින් මෙච්චර සතුන් මරුන් කෑව නේද කියලා ඕක කෙලින්ම අපාය වැටෙනවා. අපාය කිව්වම අපායවල තියෙන 136ක්. ඒ කියන්නේ මහා නරක 8ක් තියෙනවා. උසුපත් නරක කියන්නේ උසදනා කළ නරක තියෙන 128ක්. කොහොම 136ක්. මේ ස්ථාන වලට ගිහිල්ලා තිය අප්‍රමාණ දුක් විඳිනවා. ඒ තැන් වල ගියාම ඉතින් මරුන් කනවා. කොච්චරවත් මරුන් කනවා, ආයෙ ඉපදෙනවා, ආයෙ මරුන් කනවා. ඔය විදිහට තමයි ඉතින් අටමහා නරකේ සුපත් නරකෝලයි දීර්ඝ කාලයක් අවුරුදු 1000 ගණන් නෙමේ කෝටි ගණන් අවුරුදු දුක් විඳිනවා. ඔය අතර සසරදී කරගත් යම් පිනකින් මනුලෝ උපන්නා. මනුලෝ උපන්නාම සමහරට මව කුසේදීම මේ පරලෝ යනවා. සමහර උපන් කෙනේ මේ පරලෝ යනවා. ඔය වාගේ ඉතින් අඩු කාලයක් තුලදී ඔහුගේ ජීවිතේ විනාශ වෙනවා. විනාශ වෙන කාරණා යෙදෙනවා. එක්කෝ තවත් අවස්ථාවල සොරුන්ගෙන් විනාශ වෙනවා, සතුරන්ගෙන් විනාශ වෙනවා, නපුරු සතුන්ගෙන් විනාශ වෙනවා. ඔය වගේ নানা ආකාර වලින් ජීවිතක්ෂයටපත් වෙන්න සිද්ධ වෙනවා අඩු කාලය තුල. මෙන්න මේක තමයි අල්පායුෂ්ක වෙන්න හේතුව. මේ කෙනෙක් කරනවා නොවේ. තමන් කරගත්ත කර්මානුරූපව අඩු කාලයක් ජීවත් වෙනවා, අඩු කාලෙකින් මේ යනවා. තා සමහර මිනිස්සු ඉන්නවා නේද අපට පේනවා කිසිදාක සතෙක් මරන්නේ, කුරු කූඹියකටවත් හිංසාවක් කරන්නේ. පිටත් වෙනකොට ගමනක් අනේ මම මේ තබන පීවරකටවත් සතෙකුට හිංසා නොවේවා කියලා කරුණාවෙන් යනවා. ඒ වගේම වැඩක් කරනකොට කුඹරක් කරනකොට මම මේ කරන කටයුත්තෙන් කිසි ප්‍රාණියෙකුට හිංසා නොවේවා කියන මෛත්‍රියෙන් යෙදෙන. ඔය විදිහට දඬු මුගුරු වලින් අවියාවද වලින් සතුන්ට හිංසාමාන නොකර ප්‍රාණඝාත නොකර නිතරම සත්‍ය කරුණාවෙන් වාසය කරනවා. ඒ සත්‍ය කරුණාවෙන් වාසය කරන ඔහුට හැම වෙලාවෙම බලවත් සතුටක් ඇති වෙනවා. සාදු සාදු මං කිසි සතුක මරලා නැහැ. මං කොච්චර පිනක්ද කරගෙන තියෙන්නේ කියලා සතුට ඇති වෙනවා. ওই සතුටෙන් යුතුව ඔහු යන් දවසක මේ පරලෝ යනකොට තමන් ප්‍රාණඝාත නොකිරීමේ කුසලයේ සිහි වෙනවා. ඒ සිහිවීම නිසා අන්තිමේදී එලීම චාතුරු මහරජක තාවතින්ස යාම තුසිත නිර්මාරතේ පරිනිර්මිත වසවර්ති කියන සදිව්‍ය ලෝකයන් තැනක උත්පත්තිය ලැබනවා. ඉතින් දිව්‍ය සම්පත් ලැබෙන ඉතින් අවුරුදු කෝටි ගණන් දවස් අප විඳිනවා. යම් කාලයක මනුෂ්‍ය ලෝකයට තව කුසල කර්මයකින් එනවා. ආහම ඉතින් මේ දෙමව්පියන්ට පුදුම සම්පත් ලැබෙනවා. මේ දරුවා හොඳින් පෝෂණය වෙනවා. මේ දරුවාට කිසි දෙයකින් අඩුපාඩුවක් නැහැ. බොහෝම හොඳින් වැඩෙනවා. ආහාර පාන වලින්, ඒ වගේම හොඳ ඍතුයෙන්, හොඳ දෙමව්පියන් නිසා, හොඳ සහෝදර සහෝදරියන් නිසා කිසිදාක උට අඩුපාඩුවක් නැහැ. බොහෝම සැපෙන් වැඩලා අවුරුදු පරමාස වින්දනය කරන සමාජ පරමාසටත් වැඩියෙන් ජීවත් වෙනවා. දැන් අපේ බුද්ධ ශාසනයේ හිටියේ අවුරුදු 160ක් ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් බකුල මහ රහතන් වහන්සේ කියලා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 140ක් ජීවත් වුණා. ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් ඒ වගේ දීර්ඝාස වෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ දීර්ඝාස වෙන්න. ඒ සියල්ලෝම දීර්ඝාස වින්දේ අර කියන ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමේ කුසලයේ හේතු වෙයි. මේ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මෙන්න සුභ මානවකේ බලන්න
ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා සුගතිගාමී වෙනවා. මනුලෝ උපන්නොත් එතෙන්දී වැඩි වැඩියෙන් ඔහුට දීර්ඝායුෂ ලැබෙන හේතු සම්පත් සැලසෙනවා. කෙනෙක් කරනවා නෙමෙයි මේක තමාම සිදු කරගත් කර්මාරූපව සිදු වෙන්නේ කියලා. මේ දෙක එකින් එකට දීර්ඝ වශයෙන් විස්තර විවරණ දේශනා කළා. සුභ මානවකය මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා සත්ව හිංසා කරනවා. අතින් පයෙන් කැට කැබති වලින් දඬු මුගුරු වලින් අවියාවද වලින් සතුන්ට පෙළනවා අත්පා කපනවා. එවාගෙම තලනවා පෙළනවා. මේ විදිහේ අසාධාරණම සත්ත්ව කරුණාවක් නැතුව බොහෝ සෙයින් මේ සතුන්ට හිංසා පීඩා කරනවා. ඒ කර්මයේ හේතුවෙන් ඔහු අපාගාමී වෙනවා. යම් හේකින් මනුලව උපන්නොත් උපනුපන් තැන බොහෝම සුවකල නොහැකි රෝගාබාධ උපතින්ම ඇති කෙනෙක් වෙනවා. උපතින්ම ආබාධිතයෙක් වෙන්නේ කොහොඳ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික අංග විකල තත්ත්වයන්ටදපත් වෙනවා. කුෂ්ඨ ගණ්ඩ කිලාස සෝස අපමාර ආදී බොහෝ භයානක රෝගයන්ටපත් වෙනවා. සුව කරන්න බෑ. ඒ විදිහේ මහා රෝගකාරක හේතුවක් තමයි සත්වයන්ට හිංසා පීඩා කිරීම. සමහර කෙනෙක් ඉන්නවා කිසිම ප්‍රාණියෙකුට හිංසා කරන්නේ අතින් පයින් දඬු මුගුරු වලින් අවියාවද වලින් තලන්නේ පෙලන්නේ බොහෝම කරුණාවක් මෛත්‍රියක් හරියට දෙමව්පියෝ දරුවන්ට ආදරය කරනවා වගේ බොහෝම සතුන්ට ආදරය කරනවා. අවිහිංසකව ජීවත් වෙනවා. ඒ කුසල බලයෙන් ඔහු සුගතිගාමී වෙනවා. යම් කාලයක මනුලොවට ආවනම් උපනුපන් තැන බොහොම නිරෝගී වාසනාවන්ත කෙනෙක් වෙනවා. හැමෝටම ආදර්ශමත් කෙනෙක් වෙනවා. මේක තමයි සතුන් හිංසා නොකිරීමේ හේතුවෙන් ලැබෙන ආනිසංස විශේෂ නිරෝගී වීම. ඒ වගේම සුභමානවකේ මේ ලෝකේ ඉන්නවා බොහොම ක්‍රෝධ බහුලයි. සුළු දෙයට පවා වහා කිපෙනවා. හරියට දින්නට ලුණු දැම්ම වගේ පුපුරනවා නිතරම. බොහොම එකට එක කතා කරන එකටක බැනවා දෙනවා. නිරන්තරයෙන්ම අනුන්ට තමන් ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කියන්නේ මේ ක්‍රෝධ කරනවා, වෛර කරනවා, පරිගන්නවා. ඒ වාගේ පුජ්‍යලෝ ලෝකේ බහුලව ඉන්නවා. ඒ ඇත්තන් කරගත්තේ දේශමූල අකුසල නිසා අපාගාමී වෙනවා. අපාගාමී වෙලා දීර්ඝ කාලයක් අපා දුක් විඳලා යම් කුසලයකින් මනුලෝ උපන්නොත් දුටුවන්ට අප්‍රසන්න බොහෝම විරූපී කෙනෙක් වෙනවා. විරූපී කෙනෙක් වෙනවා, දුර්වර්ණ කෙනෙක් වෙනවා. තා සමහර මිනිස්සු ඉන්නවා කිසි දෙයකට කිපෙන්නේ මොනතරම් තමන්ට නිന്ദා අපහාස චෝදනා පරුපවාද ගර්ජන තර්ජන කළා කිපෙන්නේ. කොච්චර ආලාභ ආයස නිന്ദා අපහාස දුක් පීඩා දුන්නත් කිපෙන්නේ. ඒ තරමට කිපෙන්නේ නැතුව මෛත්‍රිය, කරුණාව, ශාන්තිය, ඉවසීම දියුණු කරනවා. ඒ යොදීමේ දියුණු කිරීම නිසා ඔහු සුගතිගාමී වෙනවා. යම් කාලයක මනුෂ්‍ය ලෝකයේ උත්පත්තියට ආවොත් කුසලයෙන් ඔහු දුටුවන්ට බොහෝම ප්‍රසාදනීය රූප සම්පත් ඇති කෙනෙක් වෙනවා. බොහෝම ලස්සන කෙනෙක් වෙනවා. මොකද අර මෛත්‍රී භාවනාව නැත්නම් භාවනාව වශයෙන් නුවණත් ඔහුගේ හිතේ දියුණු කරගෙන තිබුණ ඉවසීම, මෛත්‍රිය. ඒ නිසා බොහෝම ප්‍රසන්න රූප සම්පත් ඇති කෙනෙක් වෙනවා. මේ කෙනෙක් කරනවා නෙමෙයි, තමන් කරගත්ත කුසල කර්ම නිසා ඔය විදිහට බෙදී යන්නේ. ඒ වගේම මානවකය මේ ලෝකේ සමහරු ඉන්න අනුන්ගේ සම්පත් වලට බොහෝම ඊර්ෂ්‍යා කරනවා. දුටුවන්ගේ දේපොළ ගැන දැකලා, දූ දරුවන් දැකලා, යාන වාහන දැකලා, ඒ වගේම අනුන්ගේ තියෙන සම්පත් දැකලා, අනුන්ව වන්දනමාන කරනවා දැකලා ඊර්ෂ්‍යා කරනවා. මොකටද මේ විදිහට කරන්නේ කියලා. ඒ ඊර්ෂ්‍යා කිරීම නිතර පුරුදු කිරීම නිසා ඔහුගේ හිත බොහොම අපිරිසුදුයි, බොහොම අන්ධකාරයි, බොහොම අඳුරුයි. ඒ අඳුරු සිතකින් යුතුව කලුරිය කළොත් කෙලීම අපාගාමී වෙනවා. යම් කාලයක මනුලෝ උපන්නනම් ඔහුට කිසිම හවුහරණක් නැහැ. කිසි කෙනෙකුගේ පිහිටක් නැහැ. කිසි කෙනෙකු ඔහුට සමීප වෙන්නෙත් නැහැ, උපකාර කරන්නෙත් නැහැ. බොහෝම අල්පේශාක්‍ය නැත්නම් පිරිවරක් නැති කෙනෙක් වෙනවා. දරු සම්පත් නැහැ, පිරිවර සම්පත් නැහැ, සේවක සේවිකාවන් නැහැ, නෑදෑයන් නැහැ, බොහොම අසරණයි. තා සමහර කෙනෙක් ඉන්නවා අනුන්ගේ සම්පත් දැකලා, අනුන්ගේ දේවල් දැකලා සාදු බොහෝම හොඳයි මේ අත්ව කළ පින් නිසා මෙහෙම දියුණු වෙලා ඉන්නවා. මේ සම්පත් වලින් නොපිරිහි බොහෝ කාලයක් සුවසේ වෙසෙත්වා කියලා ඔහු හිත ඇතුළෙන්ම සතුටු වෙනවා. අනුන්ගේ සම්පත් ගැන සතුටු වෙනවා. ඒ සතුටු වීමේ කුසලයේ හේතුවෙන් ඔහු සුගතිගාමී වෙනවා. යම් කාලික මනුලොවට ආවනම් බොහෝම පිරිවර ජනයා ඇති, හොඳ දූ දරුවන් ඇති, හොඳ සේවක සේවිකාවන් ඇති, හොඳ නෑද හිතමිතුරු පිරිසක් ඇති, බොහෝම වාසනාවන්ත කෙනෙක්ව ජීවත් වෙනවා. අහිංසාක්‍ය වෙනවා. මෙන්න මේක ඊර්ෂ්‍යාව නොකිරීමේ හේතුවෙන් ලැබිච්ච සම්පත්තිය.
ඒ වගේ සුභමානවකයේ තා සමහර ඉන්නවා නේද? සිල්ලුතුන්ට, ගුණවතුන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, දෙමව්පියන්ට, ගුරුතුමන්ට කවදාහක්වත් දොහොත් නගා වඳින්නේ නැහැ. ගරු කරන්නේ, පසක පිටුව වඳින්නේ, ආචාර කරන්නේ. බොහොම ආඩම්බරව ජීවත් වෙනවා. ඒ පුජ්‍යලා ඒ කුසේ අපාපයෙන් අපාගාමි වෙනවා. මනුලොවට ආවනම් බොහෝම නීච කුලවල උත්පත්ති ලැබෙනවා. තව සමහර කෙනෙක් ඉන්නවා සිල්වතුන්ට, ගුණවතුන්ට, නැනවතුන්ට, දෙමව්පියන්ට, ගුරු උතුමන්ට, ඒ වගේම ගරු කටයුත්තන්ට බොහොම ආචාර කරනවා. බොහෝම නිම්නව දැමීගෙන මේ වන්දනා කරනවා, බුහුමන් කරනවා, ගරු කරනවා. ඒ ගරු කිරීමේ, වැඳුම් පිදුම් කිරීමේ කුසලයෙන් ඔහු නිහතමානී කෙනෙක්. නිහතමානී කුසලයේ නිසා ඔහු මරණාසන්නයේදී සිහි වෙලා සුගතිගාමී වෙනවා. යම් කාලයක මනුලෝ උත්පත්තියටපත් වුණා නම් ඔහු බොහෝම උසස් වංශවත් කෙනෙක් වෙනවා. දුටුවන්ට දොහොත් නගා වඳින්න හිතන තරම් වංශවත් කෙනෙක් වෙනවා. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී උද්දිච්ච වංශවත් කෙනෙක් වෙනවා. මේ සිදුවුනේ ගරු කටයුත්තන් ගෞරව කිරීම, වැඳුම් පිදුම් කිරීම නිසායි. ඒ වගේ මානවකයේ තව සමහර කෙනෙක් ඉන්නවා Taman දන් දෙන්නෙත් නැහැ. අනුන් ලවා දන් දෙවන්නෙත් නැහැ. අනුන් කරන දම් පින්කම් අනුමෝදන් වෙන්නෙත් නැහැ. අනුන් කරන දම් පින්කම් ගැන බනිනවා, දොඩනවා. ඒවා අප්‍රසාදයට ලක් කරනවා. මේ විදිහේ පරිත්‍යාගයේ නුපුරුදු, පරිත්‍යාගයේ නොකරන, පරිත්‍යාගයේ වළක්වන තරම් පුජ්‍යලයා ඒ අකුසලයේ හේතුවෙන් අපාගාමී වෙනවා. යම් කාලික මනුලව උපන්නා නම් බොහෝම නිර්ධන, තමන්ගේ කියලා කිසිම වස්තුවක් නැති අසරණයෙක් වෙනවා. අවසමාර කෙනෙක් ඉන්න බොහෝම දාන පින්කම් කරනවා. සිල්වතුන්ට, ගුණවතුන්ට, දුගියන්ට, මංගියන්ට, අසරණයන්ට, අනාථයන්ට හැම දෙයයන්ටම සලකනවා. හැම දෙනාටම කෑමෙන්, බීමෙන්, ඇඳීමෙන්, පැළඳීමෙන්, බතින් බුලතින් සලකනවා. ඒ සැලකීමේ කුසලයේ හේතුවෙන්, පරිත්‍යාග කිරීමේ කුසලයේ හේතුවෙන් ඔහු සුගතිගාමී වෙනවා. යම් කාලික මනුලෝ උපන්නා නම් බොහෝම ධනවත්, යස පරිවාර සම්පත් ඇති ධනවත් කෙනෙක් වෙනවා. ඔහුගේ ධනයට කිසිම දවසක රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය දායාදක ආදීන්ගෙන් ඊඩාවක් වෙන්නේ. ඒවා ආරක්ෂා වෙනවා. ඒ මොකද දන් දීමේ ආනිසංස හේතුවෙන්. මෙන්න මේක දන් නොදීම නිසා දිලිඳු වීම, දන් දීම නිසා ධනවත් වීම කියන විපාකානිසංස ලැබෙන හැටි. ඒ වගේම මානවකයේ තා සමහරු ඉන්නවා සිල්වතුන්, ගුණවතුන් සොයාගෙන ස්වාමීනි මේ දේ කෙසේද, මේ දේ කෙසේද, මේ කුසල්ද, මේ අකුසල්ද, මා විසින් කළ යුත්තේ කුමක්ද, මං යමක් කළොත් ඒකෙන් මට සැප විපාක ලැබෙයිද, දුක් විපාක ලැබෙයිද කියලා මේ ධර්ම කාරණා ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම ගෞරව සම්ප්‍රයුක්තව ධර්ම දේශනාවන් සවන් දෙනවා. දහම් පොත්පත් කියවනවා. භාවනා පුරුදු කරනවා. මේ විදිහේ යහපත් කුසල කර්මයන් යෙදෙනවා. යහපත් කුසල කර්මයන් නුවණ වැඩන කුසල කර්මයන් කිරීම නිසා ඔහු උපනුපන්තන බොහෝම ඥානවන්ත කෙනෙක් වෙනවා. ඒ කුසලයෙන් සුගතිගාමී වෙලා මනුලව උපන්නොත් බොහෝම උසස් ප්‍රඥාවන්තයෙක් වෙනවා. සමහරු එහෙම නැහැ. කිසි කෙනෙක් බණ අහන්න යන්නෙත් නැහැ, බණ අහන්න දෙන්නෙත් නැහැ. බණ කියන්නේ නැත්තන්වත් බැන වදිනවා, දොස් කියනවා, අපහාස කරනවා, ඔය වැඩි බණ කියනවා කියලා දොස් කියනවා. ඒ වගේම ඒ විදිහේ බණ අහන්න නැති, බණ පොත් කියවන්නේ නැති, භාවනා කරන්නේ නැති ආදී ඒ නුවණ වැඩන කුසල් නොකිරීම නිසා ඔහු අපාගාමී වෙනවා. මනෝලෝපන්නවත් යම් කාලයක ඔහු බොහොම නුවණ මදි පුජ්‍යලෙක් වෙනවා, මන්ද බුද්ධිකයෙක් වෙනවා, දිශානුදිශාවත් තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනවා. මෙන්න සුභ මානවකේ ඔබට දැන් තේරුණාද? දීර්ඝාස වීමේ හේතුව සතුන් නොමැරීම, අල්පායුෂ්ක වීමේ හේතුව සතුන් මැරීම. ඒ වගේම නිරෝගී කෙනෙක් වීමට හේතුව සත්ව කරුණාව. රෝගාබාධ බහුල කෙනෙක් වීම සත්ව කරුණාවක් නැති හිංසා කිරීම. ඒ වගේම බොහොම දුර්වර්ණ වීම, ද්වේෂය අධික වීම, ද්වේෂයෙන් අකුසල් කිරීම. ඒ වගේම මෛත්‍රිය වැඩි වීම නිසා බොහොම ස්වර්ණ වර්ණ කෙනෙක් වීම. ඒ වගේම මානවකය කිසිම පිහිටක් නැති අල්පේශාක කෙනෙක් වීම, මහේශාක කෙනෙක් වීම. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කිරීම නිසා අල්පේශාක වෙනවා, ඊර්ෂ්‍යා නොකිරීම නිසා මහේශාක වෙනවා. ඒ වගේම බොහොම නීච කුලවල ඉපදීම, ගරු කටයුත්තන් ගරු නොකිරීම නිසා උසස් වංශවත් ජීවිත ලැබීම, ගරු කටයුත්තන් වැඳුම් පිදුම් ගරු බුහුමන් කිරීම. ඒ වගේම බොහොම නිර්ධන දිලිදු කෙනෙක් වීම දන් නොදීම නිසා.
බොහොම ධනවත් කෙනෙක් වන්නේ දන් දීමේ පුරුද්ද නිසා. ඒ වගේම දුෂ්ප්‍රඥ වෙන්නේ නුවණ නැති කෙනෙක් වෙන්නේ බණ ඇසීම ආදී නොකිරීම නිසා. බණ ඇසීම භාවනා වැඩිම ආදී නිසා ප්‍රඥාවන්තයෙක් වෙනවා. මෙන්න මේ නිසා මානවකයේ කම්මස්සකා සත්තා සියලු සත්වෝ තමන් කරන කර්මයේම සෝකයේ කොට ඇත්තෝයි. කම්ම දායාද තමන් කරන කර්මයේ තමන්ද උරුම වෙනවා දායාද වෙනවා. කම්ම යෝනි සැප දුක් ලැබීමේ ප්‍රධාන හේතුව වෙන්නේ කර්මය. කම්ම බන්දු කර්ම ඥාතිත්වයටපත් වෙන්නේ කර්මයමයි. තමන්ද කර්මයේම තමා ඥාති මිත්‍ර බවටපත් වෙන්නේ. ඒකම කම්ම පටිසරණ එකම පිහිට තියෙන්නේ කර්මය. කියන කර මාත්‍රිකා පාඨයෙන් ඉදිරිපත් කොට වදාලා. කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය. මේ සත්‍යයන් මේ උසස් පහත් බවට පමුණුවන්නේ වෙන පුජ්‍යලයක් නෙමෙයි, දෙවියෙක් නෙමෙයි, මාරයෙක් නෙමෙයි, සර්ව බලධාරී කෙනෙක් නෙමෙයි, තම තමා විසින්ම රැස් කරගන්න කුසල කුසල කර්මයයි මේ උසස් පහත් බවටපත් වෙන්නපත් කරන්නේ. කියන එක සරුවඥන් වහන්සේ දේශනා කළා. මෙතන අපි තේරුම් ගන්න ඕන අවසාන වශයෙන් මේ කර්මය කියන්නේ මොකක්ද කියලා. කර්මය කියලා කියන්නේ පින්නතුනි බොහෝ දෙනා දන්නවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියන වචනේ. හිතේ පහළ වෙන චේතනාවට තමයි මේ කර්මය කියන්නේ. එතකොට චේතනා චින්තෙත්වා කායේන කම්මං කරෝති වාචාය කම්මං කරෝති මනසා කම්මං කරෝති. මේ චේතනාවෙන් හිතලා තමයි කයින් ක්‍රියා කරන්නේ, වචනෙන් ක්‍රියා කරන්නේ, හිතින් ක්‍රියා කරන්නේ. දැන් අපි වාඩි වෙන්න ඕනේ කියලා චේතනාවක් ඇති වුණා, වාඩි වෙනවා. අන්න කර්මය සිද්ධ වුණා. නැගිටින්න ඕනේ කියලා හිතුණා, නැගිට්ටා. නැගිටින්න ඕනේ කියන හිතේ තියෙන චේතනාවෙන් තමයි නැගිටීම සිද්ධ වුනේ. අත්පා නමන්නේ දිගාරින්න චේතනාවක් ඇති කොටයි ඒක සිදු වෙන්නේ. කතා කරන්න ඕනේ වෙලාවේ කතා කරන්නේ චේතනාවක් මුල් කොටගෙනයි. මේ චේතනාව කියන්නේ බින්නතුනි චිත්තසංතානෙ තේනවා සීලුම සත්වයන්ගේ සිත් එකතු කළොත් සිත් 89ක්. එයින් 81ක් මේ ලෞකිකයි. 8ක් තියෙනවා ලෝකෝත්තර. ඒ සිත් 81 අතුරින් අපේ චිත්තසංතානෙ තියෙනවා ඡායසුක ධර්ම 52ක්. ඒ ඡායසුක ධර්මයන් තමයි මේ සිත බෙදා ওই කොටස් වලටපත් වෙන්නේ. ඒ චක්කු විඥාන කියන්නේ මේක, සෝත විඥාන කියන්නේ මේක ආදී වශයෙන් සිත බෙදී යන්නේ මේ ඡායසුක ධර්මයන්ගේ යෙදීම අනුවයි. ඒ සිත් 81ෙම නැත්නම් 89ෙම තියෙනවා මේ චේතනා කියන ඡායසුකේ. ඒක අර සියලුම සිත් වලට සාධාරණ ඡායසුක 7ක් තියෙනවානේ. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර කියලා. එයින් මේ සියල්ලන්ට ප්‍රධාන වෙනවා මේ චේතනාව. ඒ කාර්යයට උදාහරණයක් කියනවා මේ උපමාවකින්. දැන් ඔන්න වඩු මහත්තයෙක් ඉන්නවා, වඩු කර්මාන්ත ශාලාවක ප්‍රධානියෙක් ඉන්නවා. ඒ ප්‍රධාන වඩු මහත්තයා තමන් වඩුකම් කරද්දී අන් අයටත් ඒ උපදෙස් දෙනවා මෙහෙම කරන්න කියලා යොදවනවා. ඒ වාගේ දැන් මුල් ගුරුවරයෙක් ඉන්නවා උගන්වන මේ පාසලක. මුල් ගුරුවරයා තමනොත් උගන්වමින් අනෙක් ගුරුවරු ඒ ක්‍රියාවන් උගන්වන්න යොදවනවා. ඒ වාගේ තමයි මේ චේතනාව තමනුත් තමන්ගේ ක්‍රියාවක් කරන අතර අනෙක් චිත්තචෛතසික ධර්මයන් ඒ කටයුත්තේ යොදවනවා. ඒක තමයි ඒකේ දිත්ත ක්‍රියාකාරීත්වයක්. ඉතින් ඒකේ බෙදීන් තියෙනවා රහසයක්. ඒ කියන්නේ දැන් ජානක කර්ම, පස්තම්බක කර්ම, උපපීලක කර්ම, ඔය විදිහේ කර්ම බෙදීන් තියෙනවා. ජනක කර්ම කියන්නේ තැනක උත්පත්තිය ලබා දෙන කර්මය. උපස්තම්බක කර්මය කියන්නේ එතෙන්දී ඒ උපන්න කර්මයට නැත්නම් උපන්න ආත්ම භාවයට රුකුල් දෙන කර්ම. උපපීලක කර්ම කියන්නේ පීඩා කර දෙන කර්ම. උපච්ඡේදක කර්ම කියනවා ජීවිතය අතරමඟ සිඳ බිඳ දාන කර්ම. ඔය දෙයට ක්‍රියාකාරීත්වයෙන් 4ක් වෙනවා. ඒ වගේම දිට්ඨ ධම්ම වේදිනී කර්ම, උපපජ්ජ වේදිනී කර්ම, අපරාපරි වේදිනී කර්ම, අහෝසි කර්ම කියලා විපාක දෙන කාල වශයෙන් උත් බෙදී යනවා. මෙලොවම විපාක දෙන කර්ම තියෙනවා. ඊළඟ භව විපාක දෙන කර්ම තියෙනවා. නිවන් දකින තුරු අතරතුර ලැබෙන කර්ම තියෙනවා. ඒ වගේම අහෝසි වෙලා යන කර්මත් තියෙනවා. ඔය දෙක බෙදී යනවා. ඊළඟට තවත් දුරට මේ කර්ම විභාගයේ 16 ආකාරයකින් අභිධර්ම පිටකයේ උගන්වනවා. සූත්‍ර පිටකයේ ওই කියන ක්‍රම වලට උගන්වනවා. මේ සීලුම කර්ම එක වචනෙන් කියනවා සංඛාර කියලා.
අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ සීලුම කර්මයන්ට පොදු වචනයක්. මේ සියලුම කර්ම සිද්ධ වෙන්නේ අවිද්‍යාව මුල් කොටගෙනයි කියලා. කුසල් කරනවා අවිද්‍යාව මුල් කොට, අකුසල් කරනවා අවිද්‍යාව මුල් කොට. කුසල් කරන්නේ අවිද්‍යාව නැති කිරීමේ චේතනාවෙන්. අකුසල් කරන්නේ අවිද්‍යාව නිසා අන්ධකාරයෙන්. මේ දෙකම මුල සිදුවන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානේ, කර්ම, සංඛාර කියන මේ පහ තමයි භවයෙන් භවයට මේ උත්පත්ති ගෙන දීමට හේතු වෙන්නේ. මේ ධර්මතා පහ සම්පූර්ණයෙන් තුනී කරමින් ගිහිල්ලා මේවා සම්පූර්ණයෙන් නූපදනා තත්වයට හිත දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්නේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. සීලය රකින්න මේ කියන ක්ලේශ ධර්මයන් තුනී වෙනවා. සමාධිය වඩන්න මේවා තවත් තුනී වෙවි යනවා. ප්‍රඥාව වඩන්න තවත් තුනී වෙවි ගිහිල්ලා ලෝකෝත්තර ප්‍රඥා අවස්ථාවෙන්දී මේවා නූපදනා තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දී වදාළ පිළිවෙල සීල, සමාධි, ප්‍රඥා. මේ සීල, සමාධි, ප්‍රඥා තුන බෙදී යනවා අංග 8කට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එයින් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව තුන සීලයයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධියයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ප්‍රඥාවයි. මේ කියන සීල, සමාධි, ප්‍රඥා තුන මේ අංග 8ක් බාටපත් වෙන මේ කාර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙන්න මේ අපි දන් දෙමින්, සීල් රැකෙමින්, භාවනා කරමින්, බණ අහමින්, බණ දේශනා කරමින් හැම වෙලෙම නිවන් පතා කරනකොට මේ මාර්ගාංග 8 සුදුසු පරිද්දෙන් අපේ හිතේ වැඩෙනවා. ඒ වැඩිලා අර මහා මේරු පර්වතයේ කුඩා කන් හැන්දකින් කපල දානවා. කොයිතරම් කාලෙකින් හරි කපලා දාන්න පුළුවන් නම් ඒ වාගේ මේ සිතින් සිතට මේ කියන අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්ම, සංඛාර කියන මේවා ටිකෙන් ටික තුනී වෙවි ගෙවි යනවා. ඒවා නූපදනා තත්ත්වෙට ටිකෙන් ටිකපත් වෙනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. හැම විටම නිවන් පතා කුසල් කිරීමට නොපමා වෙත්වා කියන උපදේශය. ඉතින් දැන් අපි මෙතෙක් වේලා මේ ධර්ම කතාවක් රේදුනා. පස්සේ සුබ මානවකතුමා මේ කතාව අහලා පුදුම විදිහේ ප්‍රසාදයටපත් වුණා. පත් වෙලා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා පමණක් නෙමෙයි, ඔහුගේ අසූ දේශනාව, බුදුරජාන් වහන්සේ දේශූ දේශනාව සිව් වණක් පිරිසටම මේක ලැබුණා. එයින් විශාල පිරිසක් මේ කර්මය හා විපාකයේ තේරුම් ගැනීමෙන් වඩා ධර්මයට හැරුණා. සීල, සමාධි, ප්‍රඥා ගුණ පුරන්න ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් ධ්‍යාන මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. සුභමානෝ කියන්නේ තමන් සතු ධනය 87 කෝටියක් ධනෙ වේදම් කරමින් දාන ආදී කුසල් කරලා සුගති පරායන වුණා. කවදාකවත් ඔහු අතරමං වෙන්නේ බුදුබණ ඇසූ නිසා යම් කාලෙක ඔහු සසර දුක් තරණය කරලා මඟඵල නිවන් සුව ලබනවා ඒකාන්තයි. ඒ නිසා තමයි සාරවත්යන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. දැන් ඉතින් මෙතෙක් වේලා සීලයක පිළිලා පින්නතුන් මේ ධර්ම කතාවට සවන් දුන්නා. කර්මී කර්ම විපාකයේ පිළිබඳ කොච්චර කිව්වත් වටහා ගැනීමට පහසුනේ. නමුත් මේවා සියවර දහස්වර හරි අහන්න ඕනේ. මේට ඉස්සරත් මේ බණපදයේ කවුරුත් අහලත් ඇති, අහන්නම ඇති. ඒ නිසා නැවත මේවා සවන් දෙමින් මේවායෙන් වැළකීලා හැකිතාක් අපි අර දීර්ඝාසු වීම, නිරෝගී වීම, ස්වර්ණ වර්ණ වීම, පරිවාර සම්පන්න වීම, වගේම උසස් වංශවත් වීම, ධනවත් වීම, නැනවත් වීම කියන කරුණ 7 ලැබෙන හැටියට අපි පෙළ ගැහිලා අනිත් අකුසලයන්ගෙන් වැළකීලා මෙලොව වශයෙන් අපි දීර්ඝාස විඳිමින් සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සම්පත් ලැබමින් ප්‍රාර්ථනීය බෝධියෙන් අජරාමර ශාන්ත නිවන් සුව ලබන්නට අධිෂ්ඨාන තබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කළායේ සියලු කුසල අපි දෙවියන්ට අනුමෝදන් කරලා දහම් පද කතාව නිමවමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල අනුභවයෙන් සෑම දිනාට මෙලොව වශයෙන් ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා, සාම්ප්‍රදායික ස්වර්ග සම්පත් සිද්ධ වේවා. පරමාර්ථ වශයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසේ වදාළ අජරාමර ශාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අද දවසේ සද්ධර්ම වර්ෂා ධර්මදේශනා පැවැත්වුවේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශ්‍රී රාමඤ්ඤ නිකායේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන ධජ මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නා වූ අරිය ධම්ම මහතෙරුන් වහන්සේ. උන්වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම මතු බුද්ධ රාජ්‍ය ඔබ වහන්සේට ලැබේවා. අපිත් ඒ ප්‍රාර්ථනාවට